මේ ක්‍රීඩාව විශේෂයෙන්ම ජනතාව අතරට ගෙන යන්න තියෙන අභියෝගය කොහොමද ඔබට තියෙන්නේ? ඇත්තරම මේ ටේබ් බෝල් කියන එක ස්ට්‍රීට් ලෙවල් ගේම් එකක්. ටේබ් බෝල් සංගමයට තියෙන පිළිගැනීම කොහොමද? හાર્ඩ් බෝල් එකයි ටේබ් බෝල් එකයි අතර ලොකු වෙනසක් නැහැ. මොකද ක්‍රීඩා කරන්නේ ස්වභාවික තනතිරුවක. ඉතින් ඒකත් එක්ක බෝලේ ෆාස්ට් ගේම් එකක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකාවේ තියෙන මේ ක්‍රීඩා අතර මේ ක්‍රීඩාවට තියෙන නිල පිළිගැනීම කොහොමද? විශේෂයෙන්ම මම කියන්න මේකේ LBW නැහැ. මොකද ඇත්තටම මේ ගේම් එක ෆාස්ට් ගේම් එකක් විදිහට අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට අපි එතනදී pads පාවිච්චි කරන්නේ නැහැ. මොකද less equipment risk free කියන එකෙන් තමයි අපි මේ ගේම් එක ගොඩක් හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් ඇත්තටම ලොකුම උදාහරණය තමයි දැන් වසීම් අක්‍රම උනත් මේ ටේබ් බෝල් ක්‍රීඩා කරලා තමයි අද හાર્ඩ් බෝල් වලට ගිහිල්ලා තියෙන්නේ. ක්‍රීඩා සංගම් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මුදල් නැති එක. UAE සහ අපි අතර තියෙන තරගයක්. එතකොට ලබන මාසෙ තියෙනවා තව විමෙන් ටූර්නමන්ට් එකක්. දැන් මේ හැම එකකටම අපි මේ වෙනකොට අනුග්‍රහයකින් හොයමින් පවතිනවා. දැන් මේකට යොමු වෙන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය සමහර ක්‍රීඩාවට අපි දන්නා ගොඩක් අය යොමු වෙන උනන්දුයි. සමහර ඒවාට යක් යොමු වෙන ප්‍රමාණය අඩු ක්‍රීඩා තියෙනවා. දැන් ටේබ් බෝල් එකට ඒක කොහොමද තත්ත්වය? ඒතර ඒගොල්ලන් කියන්නේ ඉස්සලාම අපි මේක යම් කිසි තැනකට ලංකාවේ ගෙනල්ලා පෙන්නන්න ඕනේ. වෙන රටකට වෙන රටවල් එක්ක කෙසේ වෙතත් ලංකාවේ මිනිස්සුන්ට ටේබ් බෝල් කියලා ක්‍රීඩාවක් තියෙනවා. මේකේ තියෙන මේ වාසි මේ වගේ තියෙන ප්‍රතිලාභ මොනවද? ඒතකොට විශේෂයෙන්ම පාසල් දරුවන් අතර මේ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න අපි ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඒතකොට ඒ විශ්වාසය ඇති වෙන්න ඕන ඇත්තටම මේ ලංකාව තුල. අනුග්‍රහයක තමයි අපිට ඇත්තටම මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ. ස්පෝර්ට් ගේම් උන් තුලින් අපි අද කතා කරන්නේ ටේබ් බෝල් ක්‍රීඩාව ගැන. ටිකක් වෙනස් විදිහේ පන්දුවක් භාවිත කරන මේ ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවේ අද කොතනද තියෙන්නේ කියලා අපි කතා කරන්නේම ශ්‍රී ලංකා ටේබ් බෝල් සංගමය සමග. ටේබ් බෝල් සංගමේ ලේකම් රුචිනි ලියනගේ වගේම ජාතික සංවිධායකාව ඕගනයිසර් හැටියට කටයුතු කරන සුගන්ධිකත් අපිත් එක්ක ඉන්නවා. මේ ගැන කතා කරන්න. රුචිනි අපි දැන් මෙන්න මේ පන්දුව ඇත්තට මේ ටේබ් බෝල් එක මොකක්ද මේකේ වෙනස මොකක්ද කියලා අපි සාමාන්‍යයෙන් දැන් ක්‍රිකට් වලට භාවිත කරනවා හાર્ඩ් බෝල් එක තියෙනවා සොෆ්ට් බෝල් එක තියෙනවා මේ බෝලේ තියෙන වෙනස මොකක්ද? අනිවාර්යයෙන්ම ඇත්තරම මේ ටේබ් බෝල් කියන එක ස්ට්‍රීට් ලෙවල් ගේම් එකක්. ගොඩාක් ප්‍රචලිතයි පාකිස්තානයේ 1964 වගේ වර්ෂයේ ඉඳන් පාකිස්තානයේ කරාචි නගරයෙන් තමයි මේක පටන් ගන්නෙ. ඇත්තරම මේ වසීම් අක්‍රම් වගේ හොඳ ක්‍රීඩකයෝ උනත් බිහි වුණේ මේ ටේබ් බෝල් ක්‍රීඩාව මගින්. ඉතින් ඇත්තරම මේ ස්ට්‍රීට් ලෙවල් ගේම් එකක්. මේකේ මේ හાર્ඩ් ටෙනිස් බෝල් එකක් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ හાર્ඩ් ටෙනිස් බෝල් එකක් මේ වගේ ස්පෙෂල් ටේප් එකකින් තමයි අපි මේක අපිට ඔතන ක්‍රමයක් තියෙනවා. ඒ ගැනත් අපි කියලා දෙන්න. එතකොට තමයි මේ ටේබ් බෝල් එක හැදෙන්නේ. සුගන්ධිකා දැන් ඔබ ක්‍රීඩිකාවක් හැටියටත් මේ ක්‍රීඩාවේ කටයුතු කරලා තියෙනවා. කොහොමද මේකෙන් ක්‍රීඩා කරද්දී තියෙන අත්දැකීම සාමාන්‍යයෙන් සොෆ්ට් බෝල් එකක් සහ හાર્ඩ් බෝල් එක අතර සහ මේ ටේබ් බෝල් එකකින් ක්‍රීඩා කරද්දී? ඔව් මම හිතන්නේ ලොකු වෙනසක් නැහැ. මේක සොෆ්ට් බෝල් එකට වඩා තරමක් වෙනස්. ඒත් එකම හાર્ඩ් බෝල් එකත් හා සමානම. සයි කියන්නේ බෝලේ ස්පීඩ් එක ගොඩක් වැඩි. එතකොට අපි ක්වික් සෙල්ලම් කරන්න ඕනි. ඒකත් එක බැලුවහම මොක හાર્ඩ් බෝල් එකයි ටේබ් බෝල් එකයි අතර ලොකු වෙනසක් නැහැ. මොකද ක්‍රීඩා කරන්නේ ස්වභාවික තනතිරුවක. ඉතින් ඒකත් එක්ක බෝලේ ෆාස්ට් ගේම් එකක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. මේ ටිකක් ශරීරේ ගැටුනහම ටිකක් කොහොමද මේකේ දැන් සාමාන්‍ය හાર્ඩ් බෝල් එකක් ගැටුනහම ටිකක් පීඩනය වැඩි සොෆ්ට් බෝල් එකට මේකේ තත්ත්වය කොහොමද? ඕකේ මම හිතන්නේ සොෆ්ට් බෝල් එකකට වඩා පීඩනය තරමක් වැඩි. ඒ තරම් නමුත් හાર્ඩ් බෝල් එකක තරම් පීඩනයක් ඕකේ දැනෙන්නේ නැහැ. නමුත් යම් තරමක පීඩනයක් තියෙනවා. දැන් රුචිනි කොහොමද ශ්‍රී ලංකා ටේබ් බෝල් සංගමය දැන් කොතනද ඉන්නේ? දැන් ලංකාවේ ක්‍රීඩාවන් 70ක් විතර තියෙනවා. ටේබ් බෝල් සංගමයේ තියෙන පිළිගැනීම කොහොමද? 2023 වර්ෂයේ තමයි අපි මේ ටේබ් බෝල් සංගමය මුලින්ම ආරම්භ කරන්නේ. ඇත්තටම මේ වෙලාවේ මම මතක් කරනවා ජනත් පුංචි හේවා මහත්මයා. ඔහු තමයි ඉන්ටර්නැෂනල් ටේබ් බෝල් කවුන්සිල් එකේ සියලුම ආසියානු රටවල් සහ අනෙක් රටවල් වල මේ ටේබ් බෝල් ගේම් එක ප්‍රචලිත කරන්න පත් කරලා තියෙන්නේ. ඉතින් ඔහුගේ සහභාගීත්වයත් සමගම මේක 2023 වර්ෂයේ ලංකාවට
අපිට membership number එක number 14 මොකද දැනට table international table council එකත් සමග රටවල් 29ක් register වෙලා ඉන්නවා. ඒ අතර අපේ membership number එක number 14. ඒ අනුව අපි 2023 වර්ෂයේ අපේ ශ්‍රී ලංකා ටේබල් කවුන්සිල් එක පිහිටුවනවා. ඒත් එක්කම මම කියන්න අපි 2023 වර්ෂයේ අපි ටේබල් කවුන්සිල් එක පිහිටුවත් එක්කම ලෝක ඉතිහාසයේ ටේබල් ලෝක ඉතිහාසයේ අපි සනිටුහන් වෙනවා. මොකද අපි පළවෙනි වතාවට ලෝකයේ විමෙන්ස් ටේබල් ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරේ ශ්‍රී ලංකාව වීමත් සමග. දැන් ශ්‍රී ලංකාවේ තියෙන මේ ක්‍රීඩා අතර මේ ක්‍රීඩාවට තියෙන නිල පිළිගැනීම කොහොමද? ශ්‍රී ලංකාව දැන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා තිබෙනවා. සමහර ක්‍රීඩා ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචි ක්‍රීඩා තියෙනවා. දැන් මේකට තියෙන නිල පිළිගැනීම ශ්‍රී ලංකා ටේබල් කවුන්සිල් එක අපේ අනුබද්ධ කවුන්සිල් එකක් ඉන්ටර්නැෂනල් ටේබල් කවුන්සිල් එක ඒක තියෙන්නේ ඇමරිකාවේ පිහිටලා තියෙන්නේ. ඊට අමතරව අපි ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකේ අවුරුදු 2ක කාලයක් probation period එකක ඉන්නේ. දැන් අපිට ඒ අනුමැතියක් තියෙනවා. මොකද අපි ළඟදී ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකක් කරා. ඒකට අපේ ස්පෝර්ට්ස් මිනිස්ටර් තමයි සහභාගී වුණේ. ඉතින් අපි ඒ වැඩපිළිවෙල ටික දැන් කරගෙන යන ගමන් ඊට අමතරව අපි ශ්‍රී ලංකා ටේබල් කවුන්සිලේ මගින් දිස්ත්‍රික්ක මට්ටමින් සියලුම දිස්ත්‍රික්ක 24ම ආවරණය වෙන පරිදි දිස්ත්‍රික් ටේබල් සංගම් පිහිටවන්න යන්නේ. ඒතකොට මව් සමාගම විදියට ශ්‍රී ලංකා ටේබල් කවුන්සිලේ තියෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් 24ෙම මේ ටේබල් සංගම් පිහිටවලා ඒවා පාසල් මට්ටමිනුත් එතකොට පිරිමි කාන්තා සහ වශයෙන් මේ ටේබල් ක්‍රීඩාව ඉන්ටර්නැෂනල් රූල්ස් වලට අනුව මේ කරගෙන යාමට අපි වැඩපිළිවෙලක් යොදාගෙන තියෙනවා. දැන් සුගන්ධික කොහොමද දැන් මේ ටේබල් ක්‍රීඩාව දැන්ට නැෂනල් ටීම් කීයක් තියෙනවද? අපේ ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් තියෙනවද? කොහොමද ඊට පල්ලෙහා තව පූල් තියෙනවද? ඔව් දැනට අපි 2023 පටන් ගත්තට පස්සේ මුලින්ම අපි කාන්තා ජාතික තරඟාවලියක් පැවැත්තුවා. ඉතින් ඊට පස්සේ දිස්ත්‍රික්ක 24ම ආවරණය වන පරිදි පිරිමි ටේබල් ශූරතාවලියක් පටන් අරගෙන දැන් පිරිමි ජාතික සංචිතයක් ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කාන්තා සංචිතයකුත් නිර්මාණය කරන්න මේ ශ්‍රී ලංකාව තුලින්. දැන් අපි දන්නවා දැන් ක්‍රිකට් ක්‍රීඩාව සහ ප්‍රධාන ක්‍රීඩාවල රෑන්කින් තියෙනවා. වර්ල්ඩ් රෑන්කින්, ඒෂියන් රෑන්ක්ස් සමහර තියෙන්න පුළුවන්. දැන් ටේබල් ක්‍රීඩාවෙත් එහෙම තියෙනවද රෑන්ක් ශ්‍රේණිගත කිරීම? දැනට මොකද ඉන්ටර්නැෂනල් කවුන්සිල් එකත් 2016 තමයි මේවා කරේ. අපි ඒ අනුව දැන් ඉදිරියේදී ඉන්ටර්නැෂනල් ටේබල් කවුන්සිල් එක හරහා සහ ඒෂියන් ටේබල් කවුන්සිල් එක හරහා ඒෂියන් ගේම්ස් ඒෂියන් ටේබල් ටූර්නමන්ට් එකක් ප්ලෑන් කරන් ඉන්නවා. ඊටත් අමතරව මේක ඔලිම්පික් සඳහා යාම තමයි ඉන්ටර්නැෂනල් ටේබල් කවුන්සිල් එකේ එකම අභිප්‍රාය. ඒ වගේම දැන් රුචිනී දැන් මේ ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න සංගමයෙන් අරන් තියෙන පියවර මොනවද? බෙදනවා දැන් පාසල් මට්ටම් වලින් සමහර ක්‍රීඩාවන් පටන් ගන්නවා. ඊට අමතරව දිස්ත්‍රික් සහ පළාත් ක්‍රීඩා සංගම් වලින් සමහර ක්‍රීඩා ව්‍යාප්ත කරන්න පුළුවන්. කොහොමද ඒ සඳහා තියෙන සැලැස්ම? අනිවාර්යයෙන්ම මොකද අපි දැන් 2023 අවුරුද්දේ රත්නපුර සියලුම කලාප 8ම ආවරණය වන පරිදි අපි ටේබල් ටූර්නමන්ට්ස් ප්ලේ කළා. ඒකෙන් බෙස්ට් ඔෆ් රත්නපුර කියලා 15ක සමන්විත කණ්ඩායමක් තෝරාගත්තා. ඒ තෝරාගත් කණ්ඩායම තමයි 2024 අපේ ජාතික ටේබල් පිරිමි ශූරතාවය සඳහා තරඟ වැදුනේ. ඉතින් ඒ සඳහා දැන් මේ වෙනකොටත් අපි තව දිස්ත්‍රික්ක 7ක් ප්ලෑන් කරගෙන යනවා. ඒ වගේ හැම දිස්ත්‍රික්කයකටම කට්ටියට ඒ ටේබල් ටූර්නමන්ට් එකක් මේවා කළා මේ ජාතික ක්‍රීඩාවට ජාතික ටේබල් ටූර්නමන්ට් එකට සහභාගී වීම සඳහා. දැන් සුගන්ධිකා දැන් ඔබ මේක ක්‍රීඩා කරලා තිබෙන නිසාම දැන් මේ පන්දුව ගත්තාම දැන් අපි දන්නවා දැන් හાર્ඩ් බෝල් එකක සීම් එකක් තියෙනවා. දැන් මේකේ යම් ධාරයත් මේක සීම් එකක් හැටියට යූස් කරනවා නැත්නම් මේක පන්දු යවද්දී නැත්නම් මේක සාමාන්‍යයෙන් එහෙම භාවිතයක් නැතුව සාමාන්‍ය විදිහට පන්දුවක් යවනවද? නෑ ඕක අපිට සීම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අර හાર્ඩ් බෝල් එකක තරම් නැති වුණත් ඔය සීම් එක තුලින් යම්කිසි තරමක දෝලනයක් අපිට පන්දුව ලබා ගන්න පුළුවන්. දැන් උපදැමීමක් කරනවානේ පන්දු සමා මේක එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. උපදැමීමක් කරන්න බෑ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ පන්දුවේ වේගයත් එක්ක යම්කිසි දෝලනයකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔය ටේප් බෝල් එකේ තියෙන සීම් එක. ඔව් දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් වේග පන්දු යවන්නේ, දඟ පන්දු යවන්නේ, පන්දුව භාවිත කරන පන්දුව අල්ලන විදිහ
පන්දුව ඔවුන් භාවිත කරන විදිහේ වෙනස්කම් තියෙනවා දැන් ඒ හાર્ඩ් බෝල් එකේදී. දැන් මේ පන්දුවේදී එවැනි දේවල් කරන්න පුළුවන්ද? මේක පන්දුව දඟ කැවීමකට නැත්නම් මේක පන්දුව කැරකෙන්න යොමු කරන්න පුළුවන්ද? නැත්නම් මේක අපි දන්නවා ඉන්ස් වෙන අවුට්ස් වෙන දෝලනයක් කියන එවැනි ආකාරයට මේකෙන් යොමු කරන්න පුළුවන්ද? යොමු කරන්න පුළුවන්. නමුත් අර හાર્ඩ් බෝල් එකක තරම්ම දෝලනයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක ඕක ගොඩාක් වෙලාවට තීරණය වෙන්නේ පන්දුව පතිත කරන ස්ථානය මතම තමයි. දැන් මේක බිම වැදිලා යනකොට ඉපිලීම කොහොමද තියෙන්නේ මේ පන්දුවේ? සාමාන්‍යයෙන් අපි ස්වභාවික තනතිරුවක සිද්ධ කරන නිසා යම්කිසි ඉපිලීමක් තියෙනවා. හරි අපි රුචිනි දැන් විශේෂයෙන්ම දැන් ඉස්සරහට ටේබ් බෝල් ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න සංගමයක් හැටියට ඔබලාගේ තියෙන බලාපොරොත්තු මොනවද? අපි අවසන් වශයෙන් කතා කරමු කොහොමද ඒ සඳහා. ඉදිරියේදී අපි ජාතික කාන්තා ටූර්නමන්ට් එකක් තියෙනවා අගෝස්තු මාසේ. ඒ වගේම අපිට තියෙනවා ජාතික පිරිමි ටූර්නමන්ට් එකක් ඒක තියෙන්නේ ඔක්තෝබර් මාසේ. මොකද ඉදිරියේ අපිට පාකිස්තානෙන් එයාලගේ ජාතික ටේබ් බෝල් කණ්ඩායම ලංකාවට එනවා කියලා කියලා තියෙනවා. ඒක නිසා එයාට මේවා කරන්න ඉදිරියේදී කාන්තාවන්ට අපිට ඩුබායි රජයෙන් එහෙන් කියලා තියෙන ඒ කට්ටියගේ කාන්තා ටීම් එකට අපේ කාන්තා ටීම් එක හෙට ගේන්න කියලා ආරාධනයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න තමයි අපි කටයුතු සලසලා තියෙන්නේ. අවසාන වශයෙන් සුගන්ධිකා දැන් මේ අපි කතා කරා මේකේ පන්දු යොමු කරද්දී මේකෙන් පන්දුවට පහර දෙද්දී කොහොමද තියෙන විශේෂතාව? මේක ඉපිලීම වැඩිද මේකේ වැදුනාට පස්සේ? මේකේ පහර දෙන්න යන ජවය කොහොමද අනික් පන්දුවට වඩා? ඕක තීරණය වෙන්නේ පන්දු යවන්නාගේ තියෙන බෝලිං ස්පීඩ් එකත් එක්ක. නමුත් ඕකට අර හරවා පහර එල්ල කිරීමේ අවස්ථාවක් ඒ කියන්නේ එහෙම අවස්ථාවක් හම්බ වෙනවා අඩුයි. ඒ කියන්නේ ස්ට්‍රේට් තමයි අපිට බැට් කරන්න වෙන්නේ. එතකොට අර හાર્ඩ් බෝල් එකයි මේකයි අතර බැට් කිරීමේදී ලොකු වෙනස්කමක් දක්වන්න බෑ. අපි කෙලින් පන්දුවට පහර දෙන තාක්කල් අපිට අපේ තියෙන විකට් එක ආරක්ෂා කරගෙන පන්දුවට පහර දෙන්න පුළුවන්. ඒක හරවලා පහරවල් පසුපසට පහරවල් එක අමාරුයි. එල්ල කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒකද මේ ක්‍රීඩාවේ විශේෂතාවය. ඒ කියන්නේ මේක අර ක්‍රිකට් ඒ කියන්නේ හાર્ඩ් බෝල් කියන එකත් එක්ක ලොකු වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේක සම්පූර්ණයෙන් අපි සෙල්ලම් කරන්නේ ස්වභාවික තනතිරුවක. හරි රුචිනී නම් අපිට කියන්න දැන් ඊළඟ කාරණාව තමයි දැන් මේ ක්‍රීඩාවේ නීති පද්ධතිය කොහොමද සැකසෙන්නේ? ඔව් අන්තිම ඉන්ටර්නැෂනල් ටේබ් බෝල් කවුන්සිල් එකෙන් අපිට මේක නීති පද්ධතියක් දීලා තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේකේ LBW නැහැ. මොකද ඇත්තටම මේ ගේම් එක ෆාස්ට් ගේම් එකක් විදිහට අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට අපි එතනදී pads පාවිච්චි කරන්නේ නැහැ. මොකද less equipment risk free කියන එකෙන් තමයි අපි මේ ගේම් එක ගොඩක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ අපි pads පාවිච්චි කරන්නේ, head gears පාවිච්චි කරන්නේ. හැබැයි උනට අපි advice කරන ball guard එකක් පාවිච්චි කරන්න කියලා ආරක්ෂාව සඳහා. ඒව තමයි විශේෂම. අන්තික මේ බෝලේ ගත්තාමත් ඒ බෝලේ සයිස් එකක් තියෙනවා. ඒතර මේකේ සීම් එකක් තියෙනවා. මොකද ඒකෙන් තමයි මේකේ ස්විං එක, බවුන්ස් එක ඒ හැමදේම හැදෙන්නේ. මොකද මේක ගොඩක් බෝලර්ස්ලට අන්තික වෙන ක්‍රීඩා වලට යන්නත් මේ ටේබ් බෝල් එක ඇත්තරම පිටුවහලක් වෙනවා. මොකද කිසිම බයක් නැතුව ඕනම වයස ඕන කෙනෙක්ට මේ ගේම් එකට එන්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි දන්නවා දැන් සමහරලාට බේස්බෝල් ක්‍රීඩා කරලා පස්සේ කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට බොහොම ආපු ක්‍රීඩකයන්ගේ ඉතිහාසයක් තියෙනවා. ටේබ් බෝල් ක්‍රීඩාවෙත් එහෙම එකක් තියෙනවද? අනිවාර්යෙන් තියෙනවා. මොකද ඒක තමයි මම කිව්වේ මේක ඒ කියන්නේ කිසිම බයක් නැතුව එයාලට මේක දැන් ඇත්තරම ලොකුම උදාහරණය තමයි දැන් වසීම් අක්‍රම උනත් මේ ටේබ් බෝල් ක්‍රීඩා කරලා තමයි අද හાર્ඩ් බෝල් වලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කිසිම මොකද මේ බයක් නැතුව මේ බෝලෙට ෆේස් කරන්න එයාලට පුළුවන් කමක් තියෙනවා. පන්දුවාර කොහොමද සාමාන්‍ය තරඟ පන්දුවාර කීයක තරඟ සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මේකේ ජාත්‍යන්තර මට්ටමක? ජාත්‍යන්තර මට්ටමින් අපි දැනට පටන් අරන් තියෙන්නේ පන්දුවාර 10යි. මේක ස්වභාවික තනතිරු වල තමයි කරන්නේ. ඒතර අර මං කිව්වා වගේ LBW තමයි නැත්තේ. මොකද මේක අපි ඒ කටිට ෆ්‍රී එකේ කරන්න පුළුවන් ගේම් එකක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද ඒකයි ඒ ඉක්විප්මන්ට්ස් උත් අඩුයි. ඒතර මේක මේ බෝලෙත් එක්ක යාළ කිසි බයක් නැතුව මේ ගේම් එකට එන්ටර් වෙන්න පුළුවන්. සුගන්ධික අපි අවසන් වශයෙන් කතා කරමු දැන් මේ ක්‍රීඩාවට යොමු වෙන්න කැමති අය ඇති. දැන් මේ අපි බලන අය මේ ටේබ් බෝල් ක්‍රීඩාවට ඒ අයට කොහොමද ඔබලා දෙන පණිවිඩය? මේ ක්‍රීඩාවට එන්න කියලා ඔබලා කොහොමද උන්ට දෙන පණිවිඩය? ඔව් අනිවාර්යයෙන්. මොකද මමත් 2023 මම ලංකාවේ පැවැත්වපු කාන්තා තරඟාවලියේ වීරවරිය බවට පත් වෙන්න මට අවස්ථාව හම්බ වුණා. ඉතින් ඒකත් එක්ක මේ අවුරුදු 2ක කාල සීමාවේ මට අද වෙන විට පුළුවන් වෙලා තියෙනවා ජාතික ටේබ් බෝල් සංචිතයේ
කාන්තා සංචිතයේ ප්‍රධාන සංවිධායක විදියට කටයුතු කරන්නේ. ඉතින් දැන් අපිත් කොළඹින් පිටේ ඉන්නේ. අපිත් ගම්වලින් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා සෙල්ලම් කරලා එතකොට මම හිතනවා හැමෝටම කොළඹ අපට වෙන්න ඕනේ නැහැ. ලංකාව පුරා ඉන්න දක්ෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා, අක්කල නංගිලා ඉන්නවා. ඒ හැමෝටම ආරාධනා කරනවා ඕගොල්ලෝ මේ ක්‍රීඩාවට ආදරය කරනවා නම් ක්‍රීඩාව දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක ඉගෙන ගන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට ඉස්සරහට බලාපොරොත්තු වෙනවා පුහුණු සැසිතියලා මේක ගැන අවබෝධයක් ලබා දෙන්න. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම අපි ඉස්සරහට අපි මේකත් එක්ක ජාතික කාන්තා කණ්ඩායමක් අපි හදන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් හැමෝටම මේක තුලින් ලොකු අවස්ථා කීපයක් අපි ඉදිරියට ඒකට විජේස සංචාර තියෙනවා. ඉතින් ඒවත් එක්ක ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම ආරාධනා කරනවා මේ ක්‍රීඩාවත් එක්ක එකතු වෙන්න කියලා. පියෝ ස්පෝර්ට් ටේබ් බෝල් ක්‍රීඩාව සමග නිරන්තරයෙන්ම ඉන්න අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ටේබ් බෝල් ක්‍රීඩාව සමග ඉදිරියටත් ටේබ් බෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සහ ටේබ් බෝල් ක්‍රීඩාවේ ඉදිරි තරග සහ බොහෝ දෑගැන. ඉතින් ඔබලා දෙදෙනාට බෙහෙම ස්තුතියි. අපි ටේබ් බෝල් ක්‍රීඩාව සමග නිරන්තරයෙන් ඉදිරියටත් පියෝ ස්පෝර්ට් තුලින් කතා කරමු. අපි තවදුරටත් කතා කරන්නේ ටේබ් බෝල් ක්‍රීඩාව ගැන. ටේබ් බෝල් ක්‍රීඩාව ගැන කතා කරද්දී විශේෂයෙන්ම සංගමේ උපසභාපතිනියක් ඉන්න අපිත් එක්ක තිලෝත්තමා ජයසිංහ ඒ වගේම මලිති තාරුන්දී ඉන්නවා ටේබ් බෝල් ක්‍රීඩාවේ දෙන ක්‍රීඩිකාවක් සහ සංගමේ තුලත් කටයුතු කරන කෙනෙක් හැටියට. විශේෂයෙන්ම දැන් තිලෝත්තමා කොහොමද මේ ටේබ් බෝල් ක්‍රීඩාවට ඇතරම මුදල් ලැබෙන්නේ? සාමාන්‍ය දැන් ක්‍රීඩා සංගම් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මුදල් නැති එක. මම මෙහෙම කියන්න කැමති ඉසුරු මේ සාමාන්‍ය ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න ඇත්තටම අපි පටන් ගන්න හරිම පොඩි ප්‍රාග්ධනයකින් තමයි. එතකොට මේකත් අපි ටේබ් බෝල් අපි කවුන්සිල් එකක් අපි හිටවා ගත්තට මේකත් ඒ වගේ පොඩි තැනකින් තමයි පටන් ගත්තේ. එතකොට මේ වෙනකොට අපි ඇත්තටම මිනිස්සු අතරට අරන් යන්න උත්සාහ කරමින් ඉන්න කාලවකවානුවක්. මොකද ටේබ් බෝල් කියන එක ඇත්තටම ලංකාවට අලුත්. මොකද අනිත් රටවල් ගත්තොත් ගොඩක් වෙලාට ඒගොල්ලන් යම් තාදුරට ඇත්තටම මේක සංවර්ධනය වෙලා තියෙනවා මේ ක්‍රීඩාව. නමුත් ලංකාවට අලුත්. හැබැයි ලංකාවට අලුත් නිසාම අපි මුලදී මේ වෙනකන් අපි පැවැත්වුණු ඇත්තටම මේ තරඟාවලි අපි හොයාගෙන ඒ වෙලාවට අපි අනුග්‍රහයකින් හොයාගෙන ඒ ටූර්නමන්ට්ස් ඇත්තටම පැවැත්වුවාට ඉදිරියේදී අපිට එන්න තියෙන ඇත්තටම ටූර්නමන්ට්ස් ගොඩක් විශේෂයෙන්ම පාකිස්තාන් සහ ශ්‍රී ලංකාව කියන මේ අපේ ඒ රටවල් දෙක සහ එතකොට UAE සහ අපි අතර තියෙන තරඟයක්. එතකොට ලබන මාසෙ තියෙනවා තව විමෙන් ටූර්නමන්ට් එකක්. දැන් මේ හැම එකකටම අපි මේ වෙනකොට අනුග්‍රහයකින් හොයමින් පවතිනවා. එතකොට මේ වෙලාවේ අපි කරන්න ඇතර අනුග්‍රහයකින් හොයනවා හා සමානවම අපි මේ ටේබ් බෝල් ක්‍රීඩාව කොච්චර දුරට වැදගත්ද? එතකොට අනුග්‍රහකත්ව දරන ඒ සමාගම් වලට හෝ නැත්නම් ඒ බ්‍රෑන්ඩ්ස් වලට කොච්චර මේ ටේබ් බෝල් වලින් ඒගොල්ලන්ට හම්බෙන බෙනිෆිට්ස් මොනවද කියන එක ඇත්තට මේ දවස්වල අපි ප්‍රොමෝට් කරන ගමන් ඉන්නේ. ඉතින් අපි දැන් අහපු ප්‍රශ්නෙත් එක්ක ඇත්තටම මේ වෙනකන් අපි ෆන්ඩ්ස් තෝරගත්තේ මේ අපි දන්නා දුරන සහ අපේ සංගම් වලින් එකතු කරගෙන තමයි අපි ඇත්තටම අපිට ටූර්නමන්ට්ස් මේ පැවැත්වුවේ. හැබැයි ඉදිරියේදී අපි දැන් ඇත්තටම ලොකු ප්ලෑන් එකක් තියෙනවා. හොඳ අනුග්‍රහයකින් හොයාගෙන මේ හැම ටූර්නමන්ට් එකකම මේ ටූර්නමන්ට් එක පවත්වාගෙන යන්න සහ විශේෂයෙන්ම අපි ක්‍රීඩිකාවන්ටත් ඒගොල්ලන්ටත් මේ ඒගොල්ලොනුත් ලොකු කැපකිරීමක් කරනවා මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඒගොල්ලන්ටත් අපේ මේ ක්‍රීඩාවේ නියැලෙන එකට යම්කිසි ප්‍රතිලාභයක් තියෙනවා. ඒතර ඒගොල්ලන් වෙනුවට අපි යම්කිසි දෙයක් කරන්න අපි හොඳ මූල්‍යමය පැත්තෙන් අපි ශක්තිමත් වෙලා ඉන්නවා අපේ කවුන්සිල් එක. ඉතින් මේ වෙනකොට කරන්නේ මේ ක්‍රීඩාව ලංකාව පුර ප්‍රචලිත කරන හා සමානවම ඒ දේවල් පෙන්නලා මේකේ තියෙන වැදගත්කම පෙන්නලා අපේ අනුග්‍රහයකින් හොයාගන්නමින් සිටින කාලයක් තමයි මේ ඇත්තටම ටේබ් බෝල් කවුන්සිල් එක. දැන් තිලෝත්තමා දැන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරඟාවලි තියෙනකොට සාමාන්‍යයෙන් සමහර ක්‍රීඩාවල ජාත්‍යන්තර සංගම් වලින් මුදල් ලැබෙන අවස්ථා තියෙනවා. දැන් ටේබ් බෝල් ජාත්‍යන්තර සංගමයක් තිබෙනවා. දැන් මේ ශ්‍රී ලංකා සංගමයට එහෙම ප්‍රතිපාදන ලැබීමක් නැද්ද? නෑ ඇත්තටම තාම එහෙම අපිට එහෙම උදව්වක් තාම ඇත්තටම ලැබෙන්නේ නෑ. මොකද අපි මේ ඉන්නේ තාම මේ අපි කියන්නේ මේ සංවර්ධනය වෙමින් අපේ කවුන්සිල් එකේ අපේ ක්‍රීඩාව තියෙන්නේ. ඒතර ඒගොල්ලන් කියන්නේ ඉස්සලාම අපි මේක යම් කිසි තැනකට ලංකාවේ ගෙනල්ලා පෙන්නන්න ඕනේ. වෙන රටවල් එක්ක කෙසේ වෙතත් ලංකාවේ මිනිස්සුන්ට ටේබ් බෝල් කියලා ක්‍රීඩාවක් තියෙනවා. මේකේ තියෙන මේ වාසි මේ වගේ තියෙන ප්‍රතිලාභ මොනවද? ඒතකොට විශේෂයෙන්ම පාසල් දරුවන් අතර මේ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න අපි ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඒතකොට ඒ විශ්වාසය ඇති වෙන්න ඕනේ ඇත්තටම මේ ලංකාව තුල. ඒක අපි හරියට මේ ස්ථාවර කරගත්තට පස්සේ අපි විශ්වාස කරනවා. ඇත්තට ඔය කියනවා මේ සඳහන් කරපේ ජාත්‍යන්තර කවුන්සිලෙන් අපිට ලොකු සහයෝගයක් ලැබෙයි කියලා.
දැන් මලිති ක්‍රීඩිකාවක් හැටියට කටයුතු කරලා තියෙනවානේ ටේබ් බෝල් ක්‍රීඩාව. අතරම කොහොමද මේ ක්‍රීඩිකාවන්ට මේකට එන්න තියෙන මේ පෙළඹවීම කොහොමද මේ ටේබ් බෝල් ක්‍රීඩාවට යොමු වීම? ඒ කියන්නේ අපේ මම ගැන කිව්වොත් මම හાર્ඩ් බෝල් ක්‍රිකට් එක සෙල්ලම් කරනවා. ඉතින් ඒතර මට ක්‍රිකට් එක ගැන නොලෙජ් එකක් තිබ්බා ක්‍රිකට් එක කරන්නේ කොහොමද කියලා. හැබැයි ටේබ් බෝල් ක්‍රිකට් එක හරිම වෙනස් සහ අලුත් අත්දැකීමක්. ටේබ් බෝල් එකට අලුතෙන් එන කෙනෙක්ට ලොකු දෙයක් තියෙන්න ඕනේ නැහැ. ක්‍රිකට් එක ගැන පොඩි නොලෙජ් එකක් තිබ්බත් ඇති. ටේබ් බෝල් කවුන්සිල් එකෙන් අපි ප්‍රැක්ටිස් කරන දේවල් ටේබ් බෝල් ක්‍රිකට් එක ගැන තව ගොඩක් දේවල් අපි අලුතෙන් එන කට්ටියට කියලා දෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කැමැත්තක් තියෙනවා නම් ටේබ් බෝල් සෙල්ලම් කරන්න ලොකු ඔපචුනිටි එකක් මේක. ඒ කියන්නේ දැන් මේකට යොමු වෙන කට්ටිය ඕන තරම් ඉන්නවාද? ඒ කියන්නේ සාමාන්‍ය සමහර ක්‍රීඩාවට අපි දන්නා ගොඩක් අය යොමු වෙන උනන්දුයි, සමහර ඒවාට යොමු වෙන ප්‍රමාණය අඩු ක්‍රීඩා තියෙනවා. දැන් ටේබ් බෝල් එකට ඒක කොහොමද තත්ත්වය? දැන් අක්කි කිව්වා වගේ ටේබ් බෝල් එක දැනට ශ්‍රී ලංකාවට අලුත් ක්‍රීඩාවක්. ඉතින් අපි දැන් මේ උත්සාහ කරන්නේ ටේබ් බෝල් කියන්නේ මොකක්ද කියන එක ලංකාවේ හැමෝටම පෙන්නලා දීලා ඒකට කැමැත්තක් කට්ටිය ඉස්සරහ ඇති කරවන්න. ඉතින් ඒක තමයි අපේ අරමුණ ප්‍රධාන වශයෙන්. ටේබ් බෝල් ක්‍රීඩාවට එන්න ඉන්න කට්ටිය ගැන කිව්වොත් ගොඩක් කට්ටියකට කැමතියි. ඒ කියන්නේ දැන් හැමෝටම ප්‍රශ්න වෙලා තියෙන මොකද්ද මේ ටේබ් බෝල් කියන්නේ කියලානේ. අපි ලොකු වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා ටේබ් බෝල් කියන්නේ මොකක්ද කියලා ශ්‍රී ලංකාවට හඳුන්වලා දෙන්න. ඉතින් ඒක හරහා පුළුවන් වෙයි ටේබ් බෝල් වලට කැමති කට්ටියට ඒ ගැන දැනගන්න. යෝගෙන් තිලොත්තමා දැන් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක තියෙන කටයුතු කොහොමද? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා සමහර ක්‍රීඩා සංගම් වලට තරඟ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත් යම් අනුග්‍රහ දෙන අවස්ථා තියෙනවා. ටේබ් බෝල් සංගමේ කොහොමද ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරගෙන යන්නේ? ඇත්තටම මේ අමාත්‍යාංශ ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි ඇත්තටම ඈත කාලේ තමයි ඒතව සාකච්ඡා පැවැත්වුවේ කොහොමද අපේ ඉස්සරහට අපේ ක්‍රීඩාව දියුණු කරන්න අමාත්‍යාංශ පැත්තේ මොන වගේ සහයෝගයක්ද ලැබෙන්න ඕනේ කියන කාරණේ පිළිබඳව. ඉතින් ඇත්තටම ඒගොල්ලන් කියන්නේ අපිට මේ යන වැඩ පිළිවෙල මේ විදිහට අරන් යන්න ඒගොල්ලන්ට ඒ අවශ්‍ය අවස්ථානුකූලව ඒගොල්ලන් අපිට ඒ සහයෝගය ලබා දෙනවා කියලා සහ ඉදිරියේදී ඒගොල්ලන් ඒ අවශ්‍ය අනුග්‍රහයකත්වය ලබා දෙනත් ක්‍රීඩා අමාත්‍යාංශයක් විදිහට ඒගොල්ලන් සූදානම් ඉන්නවා කියලා අපි ඇත්තට මේ සාකච්ඡාවලදී ඇත්තටම අපිට පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් අපි දැන් මේ වෙලාවේ මේ උත්සාහ කරන්නේ අර කලින් කිව්වා වගේ මේ ක්‍රීඩාව ඉස්සලාම මිනිස්සු අතරට අරන් යන්න ඕනේ, ක්‍රීඩකීන් අතරට අරන් යන්න ඕනේ, පාසල් දරුවන අතරට අරන් යන්න ඕනේ. ඒ අතරට අරන් ගිහිල්ලා තමයි මේ විශ්වාසයත් එක්ක තමයි අපිට හිතන්න පුළුවන් අර ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩා වගේ රග වෙන්න පුළුවන්, ක්‍රිකට් වෙන්න පුළුවන්. ඒ ක්‍රීඩා වගේ මිනිස්සු අතර යම් කිසි විශ්වාසයක් ඇති වෙනවා මේ ක්‍රීඩාවක් කියන්නේ මෙන්න මේ ක්‍රීඩාව හරි හොඳයි, මේක සෙල්ලම් කරලා අපිට ප්‍රතිලාභයක් තියෙනවා කියන විශ්වාසය ඇති වුණාට පස්සේ මම හිතනවා මීට වඩා ලොකු සහයෝගයක් ඔය කියන හැම පාර්ශ්වයකින්ම ලැබෙයි කියලා. දැන් කොහොමද දැන් මේක මේ ප්‍රවර්ධනය කරගන්න දැන්ට තියෙන තත්ත්වය කොහොමද මේක මිනිස්සු අතර සහ මේ විශේෂයෙන්ම මේ අනුග්‍රාහක ප්‍රජාව අතර මේක ප්‍රවර්ධනය කරගන්න තියෙන සැලසුම් කොහොමද? ඇත්තටම මම සරලවම කිව්වොත් ඉසුරු අපි එකක් සමාජ මාධ්‍යම තමයි ගොඩක්ම භාවිතා කරන්නේ. මොකද අද ලංකාවේ හැම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩයක් වෙන්න පුළුවන්, ක්‍රීඩාවක් වුණත් ගොඩක්ම ප්‍රචලිත වෙලා තියෙන මිනිස්සු අතර යන්න ලේසිම ක්‍රමය ඇත්තටම අපි කියන්නේ ඩිජිටල් මාකටිං. එහෙම නැත්නම් අපි සමාජ මාධ්‍යත් එක්ක තමයි ඇත්තටම මිනිස්සු ගොඩක් ගනුදෙනු කරන්නේ. එතකොට අපි ඒ ගැන ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. ඊට අමතරව ඇත්තටම අපි විශේෂයෙන් මම අවසර 15ක් මං වෙනත් නාලිකාවක ජනප්‍රිය නාලිකාවක සේවය කරපු කෙනෙක් විදිහට මට පෞද්ගලික ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. ඇත්තටම මේ ක්‍රීඩාවට කැමති සහ මේ වගේ දේවල් උදව් කරන්න කැමති කොටසක් ඉන්නවා. එතකොට ව්‍යාපාරිකයන් ඉන්නවා ඉන්න පුළුවන්, ව්‍යවසායකින් වෙනවා ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්වත් එක්ක මම සාකච්ඡා කරලා අපි කවුන්සිලක් විදිහට ඇත්තටම අපි ඉදිරියේදී ඒගොල්ලන්ගේ උදව් බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න. එතකොට ඕගොල්ලන්ත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන ඕගොල්ලන් අපිට ලොකු අවස්ථාවක් දීලා තියෙනවා. විශේෂයෙන් පියෝ ස්පෝර්ට්ස් නාලිකාව මේ ටේබ් බෝල් ගැන අපිට මිනිස්සු අතරට ගෙනියන්න. ඉතින් මේක තමයි දැන්ට අපේ ඇත්තටම මූලිකම අඩිතාලම මේ මිනිස්සු අතරට ගෙනියන්න මේ ලහිරු මේ කොහොමද ටේබ් බෝල් කියන කාරණේ පිළිබඳව. ඉතින් මේ වගේ අපි ඉදිරියට ඉතින් කොටසෙන් කොටස ඉස්සරහට යන තමයි සූදානම්ෙන් ඉන්නේ. දැන් මලිත විශේෂයෙන්ම දැන් කොහොමද මේ ටේබ් බෝල් තරගාවලි සහ විශේෂයෙන්ම ලංකාවේ ඇතුළේ තියෙන තරඟ කොහොමද මේ විද්‍ය ලංකාවේ විශේෂයෙන්ම දැන් පළාත් මට්ටම සහ දිස්ත්‍රික් මට්ටමේ තරඟ තියෙනවද නැත්නම් ජාතික මට්ටමේ තරඟ තියෙනවද කොහොමද? අපි ඉස්සෙල්ලාම කරන්නේ දිස්ත්‍රික් මට්ටමින් තරඟ සංවිධානය කරලා තියෙනවා. පළාත් මට්ටමින් සංවිධානය කරනවා. ඊට පස්සේ තමයි ජාතික කණ්ඩායමට අපි සංචිතය තෝරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලෝකේ පළවෙනි වතාවට ටේබ් බෝල් තරඟාවලියක් ලංකාවේ තමයි ඉස්සෙල්ලාම ජාතික වශයෙන් පැවැත්වුවේ 2023 වර්ෂයේදී. ඉතින් ඒකේ මම සෙල්ලම් කරා ඒ ටූර්නමන්ට් එකේ
ස්කයි ක්‍රිකට් සමාජයට තමයි මම සෙල්ලම් කරේ. ඉතින් ඒකෙන් ගොඩක් දක්ෂතා දක්වපු ක්‍රීඩිකාවෝ ඉන්නවා. ඉදිරියේදී ආයෙත් තරඟාවලි පවත්වලා ඒකටට ජාතික සංචිතය නියෝජනය කරන අවස්ථාවක් ලබා දෙන්න සැලසුම් සූදානම් කරලා තියෙනවා. අහුව ප්‍රශ්නෙට මම උත්තරයක් දුන්නොත් තරඟ සංවිධානය කරන එක ගැන කිව්වොත් එහෙම අපි දිස්ත්‍රික් මට්ටමින් වගේම පළාත් මට්ටමින් පවත්වලා ඒක ජාතික මට්ටමට අරන් යන තමයි සූදානම් කොහොමද ඒකට මට පොඩ්ඩක් උදව් මේ කියන්න තියෙනවා මේ ලහිරු ඇත්තටම මේ අපි ලබන මාසයේ සමාවෙන අගෝස්තු මාසයේ අපි ඇත්තටම විමෙන් ටූර්නමන්ට් එකක් පවත්වන්න සූදානම් වෙනවා ඩොමෙස්ටික් විදියට. එතකොට ඔක්තෝබර් මාසයේත් අපි මෙන් ක්‍රිකට් සමාන මෙන් ටේබල් ටූර්නමන්ට් එකක් පවත්වනවා. ඊට අමතරව නොවැම්බර් මාසයේ අපි පාකිස්තාන සහ ලංකාව අතර ටූර්නමන්ට් එකක් තියෙනවා. ඊට අමතරව ජනවාරි මාසයේ UAE සහ ලංකාව අතර ටූර්නමන්ට් එකක් තියෙනවා. දැන්ට අපි ඇත්තටම මේ අපේ ටූර්නමන්ට් සරගාවලි ටික අපි පවත්වන්න මේ ප්ලෑන් කරලා තියෙන ඔන්න ඔය විදියට තමයි. අවසාන වශයෙන් තිලෝත්තමා දැන් සංගමේ ඉදිරි කටයුතු කොහොමද විශේෂයෙන්ම දැන් අර කිව්වා මූල්‍ය ශක්තිය පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ ක්‍රීඩකයින්ට යම් ප්‍රතිලාභයක් ගෙවන මට්ටමට සංගමේ ඉස්සරහට එන්න ඕන කොහොමද අවසාන වශයෙන් අපි කතා කරමු කොහොමද ඉදිරි සැලසුම් සංගමේ මං කලින් කිව්වා වගේ ඇත්තටම මේ අනුග්‍රහයක තමයි අපිට ඇත්තට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ. ඇත්තටම ටේබල් කියලා කියන්නේ ඊටමත් වේගවත්ව සංවර්ධනය වෙන තියෙන ක්‍රීඩාවක් ඇත්තටම. අනිත් රටවල් බලුවම ඉතින් ලංකාවෙත් දැන් ඇත්තටම ගොඩක් අය මේකට සම්බන්ධ වෙමින් තිබෙනවා. ඉතින් මම ඇත්තටම කැමති මේ ක්‍රීඩාවට කැමති අනිවාර්යෙන් ඉන්න අනුග්‍රහයකින් සහ ව්‍යවසායකින් ව්‍යාපාරිකයින් ඉතින් මම ආරාධනා කරනවා අපේ මේ ටේබල් ක්‍රීඩාව ලංකාවේ අනික ජනප්‍රිය ක්‍රීඩාවන් වගේම මිනිස්සු අතරට ගිහිල්ලා ඇත්තටම ලෝකෙම අල්ලන්න පුළුවන් ක්‍රීඩාවක් බවට පත් කරන්න අපිට සහයෝගය ලබා දෙන්න අපි ඒ සහයෝගය ලබා ගන්න අපි ඕනලාව කැමති. ඉතින් මම සූදානම් හිතනවා අතන මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මේ වැඩසටහනින් පස්සේ අපිට ඒ වගේ සහායක් ලැබෙයි කියලා. වලදී අවසාන වශයෙන් ටේබල් වලට කැමති අයට මොකක්ද දෙන පණිවිඩය? ටේබල් වලට කැමති නම් මට කියන්න තියෙන්නේ අපේ කවුන්සිල් එකත් එක්ක සම්බන්ධ වෙලා ටේබල් එක මොකක්ද කියන්නේ කියලා පොඩ්ඩක් ඒ ගැන ආසාවක් ඇති කරගෙන ටේබල් සෙල්ලම් කරන්න උත්සාහ කරන්න. ඒක ලොකු ඔපචුනිටි එකක් වෙයි. ඒ වගේම ශ්‍රී ලංකාව කියන අපේ රට ලෝකයේ ඉදිරියේ ලොකු තැනකට අරන් යන්න ලොකු අවස්ථාවක් වෙයි මේක. අපිට අවශ්‍ය විදිහට ලංකාව ලෝකෙටම අරන් යන්න ඒකෙන් අපිට පුළුවන් වෙයි. හොඳයි අපි අද දවසේ කතා කරේ ටේබල් ක්‍රීඩාව ගැන විශේෂයෙන්ම ටේබල් සංගම නියෝජනය කරමින් තිලෝත්තමා ජයසිංහ වගේම මලිති තාරුන්දිය ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි ටේබල් ක්‍රීඩාව ගැන පියෝ ස්පෝර්ට් ඉදිරියටත් බොහෝ දේ කතා කරා අපි. ඉතින් පියෝ ස්පෝර්ට් සමගින් දෙකටම රැඳී සිටින්න. ටේබල් ක්‍රීඩාවේ ප්‍රවර්ධන සහ මෙහි අලවි සහ ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් අපි දැන් කතා කරන්නේ ටේබල් සංගමේ නියෝජිතයන් දෙදෙනෙකු සමග ඉන්දිකා අබේගුණරත්න මහත්මිය ඉන්නවා විශේෂයෙන්ම මේ අලවි සහ ප්‍රවර්ධන කටයුතු බාරව කටයුතු කරන වගේම කමිටු සමාජිකාවක් හැටියට කටයුතු කරන මාලති මහත්මිය ඉන්නවා විශේෂයෙන්ම මෙහි ග්‍රාමීය මට්ටම ගැන කතා කරන්නේ විශේෂයෙන් මේ ක්‍රීඩාව විශේෂයෙන්ම ජනතාව අතරට ගෙන යන්න තියෙන අභියෝගය කොහොමද ඔබට තියෙන්නේ? දැන් මේක ජාත්‍යන්තර මට්ටමේ තිබෙන ක්‍රීඩාවක්. ඔව් ඇත්තටම මේ ටේබල් ක්‍රීඩාව ජාතික මට්ටමට ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම කියන කතාව මේ එක ටිකක් අභියෝගයක් තමයි. ඒකට මම එකඟයි. නමුත් ඒක හොඳ ඉතා වටිනා ක්‍රියාවක්. එතකොට මේක ප්‍රවර්ධනය කිරීමේදී මාව උද්‍යෝගයට පත් කරන විශේෂ කාරණේ තමයි තරුණ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ තියෙන උනන්දුව සහ රසිකාවියන්ගේ තියෙන උනන්දුව ඒක ඒ දැඩි උනන්දුව විශේෂත්වයක් දක්වනවා. එතකොට ටේබල් ක්‍රීඩාව කියන්නේ ප්‍රීතිය, උද්‍යෝගය, අභිමානය සහ ත්‍රාසය කියන මේ සියලුම කරුණු කැටිවෙච්ච කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම කරන්න පුළුවන් ක්‍රීඩාවක්. එතකොට නිසි සංවිධානයක්, මාධ්‍ය අවධානයක් සහ ක්‍රීඩා ආයතනවල සහයෝගය අපිට ලැබුණොත් ටේබල් ක්‍රීඩාව සඳහා ශක්තිමත් වේදිකාවක් හදන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. දැන් මාලති මහත්මිය විශේෂයෙන්ම දැන් මේ ග්‍රාමීය මට්ටමේ මේ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කොහොමද තියෙන සැලසුම් දැන් මේක හදලා තියෙන්නේ ග්‍රාස් රූට් ලෙවල් ඉන්ක්ලූෂන් මොඩල් එකක්. එතකොට මේ ගේම් එක හැම ඒගොල්ලන්ටම ඕපන්. ඔව්. හරි.
ඒකට පස්සේ මේ කමියුනිටි පාටිසිපේෂන්. එතකොට ඒ ඔක්කොම කමියුනිටි එකමුත් වෙනකොට මේක ශක්තිමත් වෙනවා. දැන් කොහොමද දැනට ඔබතුමියලා මේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න ගෙනල්ලා තියෙන පියවර මොනවද තියෙන ප්ලෑන්ස් දැන්ට ක්‍රියාත්මක කරගෙන යන්නේ මේක ජනතාව අතරට ගෙනියන්න ක්‍රීඩාව? ඇත්තටම මේක පාසලෙන් පටන් අරගෙන ස්තර කීපයක් ඔස්සේ පරාසය කරන්න පුළුවන් ක්‍රීඩාවක්. එතකොට ඒ කියන්නේ පාසලෙන් පටන් ගත්තාම තරුණ දූ දරුවන්ට ඒ වගේම ක්‍රීඩාව අහිමි වෙච්ච අයට අතහැර ගිය අයට හිමි කර දෙන අවස්ථාවක්, ඒ වගේම දැඩි කාර්යබහුල ජීවිත රටාවකට යොමුපත් වෙලා ඉන්න අයට එයාලගේ පීඩන ඒ කියන්නේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න, ඒ වගේම විනෝදයට වගේ මේ හැම ඒරියා එකක්ම කවර් වෙන විදිහට මේ ක්‍රීඩාව යොදා ගන්න පුළුවන්. එතකොට එහෙම ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ මම දෙනවා නම් එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ සෑම පරාසයක් තුළම මේක ග්‍රාමීය මට්ටමින්, නාගරික මට්ටමින්, ජාතික මට්ටමට දක්වා ප්‍රවර්ධනය කරන්න අපි මේ වෙනකොට විශාල කර්තව්‍යයන් පටන් අරන් තියෙනවා. මොකද පළවෙනිම දේ තමයි මේ ගැන දැනුවත් කිරීම. එතකොට දැනුවත් කිරීමේ වැඩසටහන් පටන් අරන් තියෙනවා. එතනින් ගියාම ඊගාවට ක්‍රීඩාවට යොමු කරගන්න පාසල් මට්ටමින්, එතකොට ආයතන මට්ටමින් බොහෝ කරුණු අපි මේ වෙද්දි කරගෙන යනවා. මූලිකම දේ තමයි අවේර්නස් එක බිල්ඩ් අප් කරන්න. ඒ කියන්නේ මේ ගැන දැනුවත් කරන්න සහ මේකේ තියෙන බෙනිෆිට් එක මොකද්ද, මේකේ තියෙන මේ ක්‍රීඩාවේ තියෙන වටිනාකම, ඒ දේවල් අපි දැනුවත් කරගෙන ඉදිරියට කටයුතු කරන එක තමයි අපි දැන් කරගෙන යන්නේ. දැන්ට ඒ ප්‍රගතියක් ලබාගෙන තියෙනවද? ඇත්තටම මේ වෙනකොට දැන් ලංකාවට මේක තරම් ප්‍රචලිත ක්‍රීඩාවක් නොවුනට ජාත්‍යන්තර මට්ටමේ ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙලා තියෙන මේක ජාතික තලයෙන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න අපේ බලාපොරොත්තු තියෙන්නේ ඇත්තටම ලංකාව ටේබ් බෝල් හබ් එක කරන්න. ඉතින් ඒක කරන්න මේ වෙනකොට අපි ලොකු පරිශ්‍රමයක් දරනවා. ඉතින් මම ඒ වගේම මේ කාර්යයට දැන් මේක තනියම අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්තටම. ඒකට අපිට සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ නිසා මම අපිට පාර්ශව දෙකක් ගැන මේ අවස්ථාවේ කතා කරන්න පුළුවන්. එකක් තමයි ක්‍රීඩික ක්‍රීඩිකාවන්. ඒගොල්ලෝ එන්න මේ ක්‍රීඩාවට යොමු වෙලා මේ උන්ගේ අනාගතය ලස්සනට සිත්තම් කරගන්න. ඒ වගේම මම කියනවා අනුග්‍රාහකයන්ට එන්න මේ ක්‍රීඩාව සඳහා. මොකද මේක දැන් ලංකාව තුළ තරම් ප්‍රචලිත නොවුනත් වේගයෙන් ජනප්‍රිය වෙන ක්‍රීඩාවක්. ඒක නිසා ඔබට මේ පුළුවන් අපිට අනුග්‍රහය දක්වලා ඒ සඳහා සහයෝගය දුන්නාම ඔබගේ සන්නාමයන් ප්‍රවර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. මාල්ති මහත්මිය අවසාන වශයෙන් විශේෂයෙන්ම බිම් මට්ටමේ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා. කොහොමද අපි අවසාන වශයෙන් කියමු මේ බිම් මට්ටමේ මේ ක්‍රීඩාවට කැමති අයට දෙන පණිවිඩය? මේ ඩිස්ට්‍රික්ට් ලෙවල් කමිටිස් හදාගෙන යනවා. දැන් ඒගොල්ලන් ඒක කෝඩිනේට් කරලා මේක ඉස්සරහට ගෙනියන්න. ක්‍රීඩාවට කැමති කෙනෙක් ඉන්නවනම් කොහොමද සංගමේ සම්බන්ධ කරගන්නේ? අපි ඩිස්ට්‍රික්ට් ලෙවල් වලින් අපි පොඩි අවේර්නස් එකක් කරනවා. ඒ හරහා ඒගොල්ලන් ඒක පාටිසිපේට් කරලා ඩිස්ට්‍රික්ට් සංගමයට හැම ඩිස්ට්‍රික්ට් එකකම මේක දැන් හදාගෙන යනවා. හොඳයි. එවනම් අපි පියෝ ස්පෝර්ට් තුලින් ගේම් ඔන් ප්‍රෝග්‍රෑම් එකකින් අද මේ ටේබ් බෝල් ක්‍රීඩාව ගැන බොහෝ දේවල් කතා කරා. ටේබ් බෝල් සංගමේ විවිධ නියෝජිතයන් විවිධ ස්තර ඔස්සේ අපි කතා කරා. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ටේබ් බෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයේ ටේබ් බෝල් ක්‍රීඩාව ජනතාව අතර ගෙනියන්න පියෝ ස්පෝර්ට් නිරන්තරයෙන්ම ටේබ් බෝල් සංගමයේ සහ ටේබ් බෝල් ක්‍රීඩාව සමග ප්‍රතිසින්න බවත් අපි මතක් කරනවා. යලිත් දිනක අපි තවත් මෙවැනිම ක්‍රීඩාවක් සමග හමු වෙමු.